බැලුවා එතකොට මං කීපාරක් කලන්දාලා ඇදගෙන වැටීද කියලා. මා පුතා නගින්නේ නියම නිලම කෙනෙක් විදිහටනේ. එතකොට නිලම ගේන්න ඕනේ මැනික කෙනෙක්. මාතොද මැනික කෙනෙක් තමයි. අනේ මේ තාත්ති මට නම් බෑ මගුල් කරන්න. ඔයාම කියන්න තාත්ති දවසක් තිස්සේ සාරිය පටලවාගෙන ඉන්න පුළුවන්ද කියලා ෆුල් ෆෙඩ් අප් අනේ. ඔව් අම්මේ. ඊට පස්සේ හනිමූන් එකට ගිහිල්ලා හතියර අර තමයි ඉන්න වෙන්නේ. උඹ කට වහපන් කැප්පවස්ස. උඹට ගේන්න තිබ්බ ගෑණියෙක් නෙමෙයි වැසියෙක්ව. කාටකට හොයාගෙන තින්නේ හරියන මේකෙක්. එතකොට මම වැස්සි. මම වැස්සි. ඉන්න ඉවරයි. මේක මෙතනින් ඉවරයි. මෙහෙම මගුල් ඕනෙත් නෑ මේ මගුල වෙන්නෙත් නෑ. මේ මං කියන විදිහට වැඩේ වෙන්නේ නැත්තම් මේ වැඩේ සදහටම වෙන්නේ නැහැ කියලා හිතාගත්තොත් හොඳයි. උඹ කට වහපන්. ගොන්නාම්බා. මේ මගුල මෙතනින් ඉවරයි. හැඳි ගෑවිලාම ගියා. යමන් යන්න. අනේ ප්ලීස් තාත්ති හරි මම දිනුකට ආදරේනේ. හරි අපි දිනුකල අම්මා කියන ඕන දෙයකට කැමති වෙමු. හරි මම ඔසරියත් අඳින්නම් මං අර පෝරුවෙත් නගින්නම් අෂ්ටගත් කියපු දෙන් කමන්නේ මට කලන් දාලා ඇදෙන්න වැටනක් කමන්නේ අපි ඒගොල්ලෝ කියන විදිහට වෙඩින් එක ගමු. අනේ අම්මේ පොඩ්ඩක් කලබල වෙන්න තිමුකෝ. අනේ ප්ලීස් තාත්ති. හරි වැඩියනු. very sorry මිස් දානායක. ඔයාට ඕන විදිහට වැඩේ කරමු. මට හැබැයි තියෙන එකම ප්‍රශ්නේ ඇවිල්ලා වැඩ ගොඩාක් දේවල් තියෙනවා කරන්න. අපි නැකත් හදන්න ඕනේ. එතකොට හොටෙල් බුක් කරන්න ඕනේ ෆොටෝග්‍රැෆර්ස්ලා, වීඩියෝග්‍රැෆර්ස්ලා, මේකප් කරන අය. එතකොට